Hello everyone, welcome back to our YouTube channel. ඔන්න අපේ තුන්වෙනි වීඩියෝ එකත් අප්ලෝඩ් කරා. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපිට subscribe කරලා නැත්නම් subscribe කරන්න, පහළ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම අපේ වීඩියෝ එක දිගටම skip නොකර බලාගෙන ඉන්න. ඉතින් අද තියන්නේ පොඩි ගමනක් අපිට හදිස්සියේ plan වෙච්ච ගමනක්. අපිට හොස්පිටල් එකට යන්න තිබ්බා සහ තව පොඩි වැඩ වගේක් කරගන්න තිබ්බා. ඒ නිසා අපි ප්ලෑන් කරන්න ඕනේ නැහැ. අපි හදිස්සියේ පිටත් වුණේ ගෙදරින්. ඉතින් යන ගමන් හැමදාමත් වගේ එදත් හරිම රස්නේ. අදත් හරිම රස්නේ. ඒ හින්දා අපි යන ගමන් තැඹිලි කුරුම්බ තිබ්බ කඩයක් ගාවින් ඔය උදේ 8:00ට විතර ඒ වෙද්දිත් මාරම අවුවක් තිබ්බේ සහ මාරම රස්නයක් තිබ්බේ. අපි ඉතින් නතර කරලා කුරුම්බ ගෙඩියක් බීලා තමයි ආපහු යන්න පිටත් උනේ. ඔය ඔතන හරිම ලස්සනයි. ඒකයි මම පොඩි වීඩියෝ කැල්ලක් ගත්තේ. හරිම ලස්සනයි එතන. කුඹුරක් එක්ක තිබ්බේ. වටේටම ගස්සවලා. ඉතින් අපි එහෙමම ඒකත් දීලා එහෙමම යන්න පිටත් වුණා ආපහු. අපේ channel එක අලුතින් අපි පටන් ගත්තේ. මේකේ travel vlogs, day vlogs සහ challenge වගේ අලුත් දේවල් ගොඩක් කරන්න අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ දිගටම අපේ වීඩියෝස් බලන්න සහ අපිත් එක්කම ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා. දැන් බලන් ගියා මේ බෝතල් කඩේ අයිතිකාරයෙක් කෙල්ලෙක් දුවේ. ඔව් ඒක තමයි. අරුව තමයි මේ බෝතල් ගන්න මම වගේ දාලා. මගේ බෝතලට මේ ඉතින් අපි එහෙමම අපි උදේට කාලා මං කාලා තිබුණ නැහැ උදේට. අයියා කාලා තිබ්බා. මට උදේ පාන්දර කන්න බෑ. ඒ නිසා එන ගමන් පොඩි ෂෝට් ඊට්ස් වගේක් කාලා මේ වගේ ආසම බනිස් එකක් ඒකත් අරගෙන ආපහු ඉතින් අපේ ගමන පිටත් වුණා. මේ තියෙන ළමයි අපේ වෙඩින් එක තිබ්බ හොටෙල් එක. කුරුණෑගල තියෙන්නේ ද එපිටොම් හොටෙල් එකේ නම. මාරම ලස්සනයි හොටෙල් එක. ඒකේ හෝල්ස් පවා හරිම ලස්සනයි. ඒකේ තමයි අපි වෙඩින් එක ගත්තේ. එහෙමම එතන ගොඩ පොඩි කඩවල් වගේක් තියෙනවා. ඉතින් එතනින් බඩිරිඟු කරලකුත් අරගෙන ඒ බඩිරිඟු කරලකුනේ රුපියල් 100ක්. බඩිරිඟු කරලකුත් එක කරලක් ගත්තේ මං විතරක් කන හින්දා. අපේ හස්බන්ඩ් කන්නේ නැහැ. ඔය ලේනා හැබැයි ගත්තට පස්සේ ඔය ලේනා වගේ කාලා දිනේ මන් නෙමෙයි එයා. ඊට පස්සේ අපේ ප්ලෑන් එක පොඩ්ඩක් චේන්ජ් වුණා. අපි නිට්ටඹුව පහු කරගෙනනේ එන්නේ. එතකොට තිලක වර්ධන එක පහු කරගෙන තමයි එන්නේ. ඉතින් අවුරුදුත් ළඟ නිසා අපිට ආපහු යන්න වෙලාවක්
ඇත්තෙත් නැති නිසා අපි හිතුවා ගෙදර අයට ඇඳුම් ගන්න. ඉතින් එහෙම්මම අපි ලිස්ට් එක දාගෙන හැමෝටම ඇඳුම් ගත්තා. අපිට පැය දෙකක්වත් ගියේ නැහැ මං හිතන්නේ. ඔව්. පැය එකහමාරක් වගේ කාලයක් ගියේ. ගොඩ වෙලාවක් ගියේ නැහැ. අපි ඉතින් ඉක්මනින් ගත්තා. ඉක්මනින් ලස්සන දේවල් ටික ගත්තා. ඒකේ ලස්සන ෂර්ට්ස් තියෙනවා. ජෙන්ස්ලාට ලස්සන ෂර්ට්ස් තියෙනවා. අනිත් එකේ ප්‍රයිසුත් worth කිරිබත් ගොඩක් කැන්ඩි එකක් තියෙනවා. මං ඔය මොනවා තොර හිටියත් මං එකක්වත් ගත්තේ නැහැ. මම කොහොමත් හිතාගෙන ගියේ මම ගන්නෙ නැහැයි කියලා. මොකද මට ගොඩක් ගත්තු ඒවා තියෙනවා ඇඳපු නැති. සහ මං ගොඩක් ඕඩර් කරන්නේ ඔන්ලයින් මාරම ලස්සන ඇඳුම් තියෙනවා. ඉතින් මම හිතාගෙන ගියේ මම ගන්නෙ නැහැ කියලා අවුරුද්දට ඇඳුම්. මට ගත්තුව තියෙනවා ඇඳපු නැති. ඒ නිසා ඊට පස්සේ අපි බබාලටයි අම්මලටයි ඔක්කොමලට අරගෙන එතන බිල් කරගෙන තමයි පිටත් උනේ. තිලක වර්ධනකේ ඇත්තටම ඇඳුම් ලාභයි සාමාන්‍යයෙන් අනිත් ඒවට සාපේක්ෂව. ඒකයි අපි හිතුවේ හැමෝටම ඒකෙන්ම ගන්නවා කියලා. බජටුත් ෆ්‍රෙන්ඩ්ලි නිසා. ඊට පස්සේ එතනම ඉස්සරහා තියෙනවා හේසල් කියලා ක්ලෝතින් ෂොප් එකක්. ඒකටත් ගියා. ඒකෙත් එහෙම ලොකුවට හිතට හරියන දේවල් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි කොහොමත් උදේටත් පොඩි දෙයක් කාලා තිබ්බ නිසා ගොඩක් බඩගින් හිටියේ. එහෙමම එහා පැත්තේ තිලක වර්ධනක ඉස්සරහම රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒකේ නම නම් මට මතක නැහැ. හැබැයි මම කියන්න ඕනි මම මේ තාක් රීසන්ට්ලි මෑතකදී මම ගිය හොඳම රෙස්ටුරන්ට් එකක් ඒක. මොකද ඒකේ ප්‍රයිසස් මාරම worth. අපි ගත්තේ ඒකේ බුෆේ එකක් තිබ්බා. ඒකේ සූප්, බන්ස්, ඩෙසර්ට්ස්, සැලඩ්ස් ඔක්කොම ඉන්ක්ලූඩ්. රයිස් ඇන්ඩ් කරි ඔක්කොම ඉන්ක්ලූඩ්. ඒක උනේ රුපියල් 1950යි. ඉතින් අපිට ඕන තරමක් කන්න පුළුවන්, ඕන තරමක් බෙදා ගන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙයකම 1950ක් විතරයි උනේ. ඩෙසර්ට්ස් ගොඩාක් තිබ්බා, සැලඩ්ස් ගොඩාක් තිබ්බා. ඊට පස්සේ සූප් බන් ඒ ඔක්කොමත් එක්ක 1950යි උනේ. එයාලගේ කරීසුත් තිබ්බා 8ක් 9ක් වගේ. පාස්ටා එකක් තිබ්බා, බත් වර්ග තිබ්බා, කහබත්, සුදු බත්, නාසි තිබ්බා. ගොඩක් තිබ්බා. අයියයි මායි බඩගින්න හිටිය නිසා අපි එහෙම ලොකු දේවල් වලට ගියේ නැහැ. අපි බත් එකක් බෙදාගත්තා. බීෆ් තිබ්බා. අපි දෙන්නම බීෆ් කන්නේ නැහැ. අපි බෙදාගත්තේ ඔතනින් ඇත්තටම චිකනුයි පරිප්පුයි සැලඩ් එකයි. සැලඩ් එකත් බෙදාගත්තේ අපි ලුණු තියෙන හින්දා. ඔහොම තමයි. ඒ පරිප්පු එකත් මාරම රසයි. චිකන් එකත් ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හදලා තිබ්බේ. පරිප්පු එකත් ටෙම්පරාදු කරලා තිබ්බා. රසයි. ගොඩක් වෙරයිටිස් තිබ්බට අපි ගත්තේ ඒවා විතරයි. ඒගොල්ලෝ අපි බෙදා ගන්නකන් ඉන්නෙත් නැහැ. අපිට ඕන නම් ඒගොල්ලෝ පොඩි පොඩි ප්ලේට්ස් වලට පොඩි DC වලට දාලා ඒගොල්ලෝ වෙනම අපිට ගෙනත් දෙනවා. හැබැයි අපිට තුන් නැහැ බොරුවට අරගෙන අහක දාන්න. නිකන් මොකද ඔය ඔක්කොම අපි කන්නේ නැහැ. අපි බීෆ් කොහොමත් කන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ ගෙනල්ලා ආපහු අහක දානවට වඩා අපිට හිතුණා ගිහිල්ලා බෙදා ගන්න එක හොඳයි කියලා. ඒ නිසා අපිට අවශ්‍ය දේ විතරක් අපි බෙදාගත්තා.
මේ තියෙන සැලඩ් කෝන් එකෙත් සෑහෙන්න තිබ්බා මොනවාද පිකල්ස් තිබ්බා ගොඩක් තිබ්බා මට මතකත් නැහැ. ඊට පස්සේ අපි මේකට අමතරව ඕඩර් කරා රාමියන් එකක් සුප් එකක් ආස හිතුණා කන්න. යාළගේ මෙනු එකේ තිබ්බා අනිත් එක ගානටත් වත් 1450යි මේක උනේ ස්පයිසි රාමෙන් එකක්. හැබැයි ඒක එච්චරම රස නැහැ. ක්වොලිටියට තිබ්බා. හැබැයි රස නැහැ. මොකද ඒගොල්ලෝ මුළු අර ඒගොල්ලෝගේ රසකාරක පැකට් එක ඔක්කොම දාලා තිබ්බේ නැහැ. පොඩ්ඩයි දාලා තිබ්බේ. හැබැයි රසයි. අපි අර කන්න පුරුදු වෙලා තින්නේ අරහොම හින්දා ලොකු රසක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි ඩෙසර්ට් සුප් කෑවා. මේ තියෙන ළමයි බිල් එක. මම මේ බිල් එක පෙන්නන්නේ ඕගලන්ට අයිඩියා එකක් ගන්න. මොකද ඇත්තටම ඒකේ ගානක් worth. ඒ නිසායි ඒක මම පෙන්නුවේ. හොටෙල් එකේ රෙස්ටොරන්ට් එකේ නම නම් මතක නැහැ. බිල් එකේ ඇති පොඩ්ඩක් හෝල් කළා ඔයගොල්ලෝ ඕන්නම් විතරක් බලන්න. සමහර එක දන්නවත් ඇති නිත්‍යබුය පැත්තේ අය. ඊට පස්සේ අපි එහෙමම ආවා. එන ගමන් කඩවත මෙන්න මේ ෂොප් එකට ගියා. කඩවත ඉන්න අය නම් දන්නවත් ඇති කඩවත කොරියන් ෂොප් කියලා. ඒකේ එයාලා ඒවා ගෙන්නන්නේ කොරියාවෙන්. ඒක කරන්නේ කොරියන් ගිය අයියා කෙනෙක්. මාරම කලෙක්ෂන් එකක් තියෙනවා යාළගේ. හැම රාමෙන් එකක්ම තියෙනවා කියලා මම හිතනවා. මොකද මම දැකලවත් නැති ඒවා තිබ්බා. මම ගොඩක් ඒවා try කරලා තියෙනවා. හැබැයි මම ආසම ඒකේ බුල්ඩක් චීස් එකයි අර කහපාට පැකට් එකයි ඔය 2x ස්පයිසි එකයි තව තියෙනවා පැකට් එකක්. ඒක මට මතක නැහැ. ඒක මේ පාර තිබුණ නැහැ. ඒක ඉවර වෙලා තිබ්බේ. පැකට් එක ගණනොත් අඩුයි. හැබැයි රසයි. ඉතින් අපි මේ පාර ගත්තේ 2x ස්පයිසි දෙකකුයි බුල්ඩක් චීස් දෙකකුයි. අපි 2x ස්පයිසි එක ගත්තේ චැලෙන්ජ් එකක් කරන්න. ඒ වීඩියෝ එකත් ඉක්මනින් අරගෙන එන්නම්. ඒ විතරක් නෙමෙයි මේකේ බියුටි අයිටම්ස් උත් ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. බියුටි අයිටම්ස් තියෙනවා. චොක්ලට්ස් ගොඩාක් තියෙනවා. ඩයරි මිල්ක් තියෙනවා. කිට් කැට් කිට් කැට් ගොඩක් චොක්ලට් වර්ග තිබ්බා. ස්නිකර්ස් මාස් ඒ වගේ ගොඩක් චොක්ලට් වර්ග තිබ්බා. බබල් ගම් ක්‍රාෆ්ට් එකේ චීස් එක ස්ටික්ස් චොකලට් ස්ටික්ස් ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. අනිත් එක මේකේ නටෙලා එක උනේ ට්‍රෆල් එක නෙමෙයි නටෙලා එක උනේ රුපියල් 2250ක් වගේ. මං ඔන්ලයින් ඕඩර් කරනකොට එච්චර ක්වොලිටිත් නැහැ. ඒ වුණාට ඒව මාර ගණන්. හැබැයි මේකේ මම චෙක් කරලා ගත්තේ රුපියල් 2250ක් වුණා. මේ ටික තමයි ගත්තේ. බුල්ඩක් එකේ චීස් දෙකයි 2x බුල්ඩක් එකේම 2x ස්පයිසි දෙකයි. මේ චීස් එක නම් ඇත්තටම මාරම රහයි. චීස් රසත් එක්ක ස්පයිසි. ඇත්තටම ස්පයිසි එක ඊට වඩා ගොඩක් ස්පයිසි මෙන්න මේක. ඒකෙන් චැලෙන්ජ් එකක් කරනවා මම අයියයි ඉක්මනින් මේ වීඩියෝ එකත් අරගෙන එන්න. නූඩල්ස් වලින් ගත්තේ ඔය ටික විතරයි. මේ තියෙන්නේ බිල් එක. ඊට පස්සේ මම තව චුටි බඩු වගේක් ගත්තා. ඒකේ ගණන් පොඩක් අඩු නිසා නටෙලා එකක් ගත්තා. සමහරු නියුටෙලා කියලාත් කියනවා නටෙලා කියලාත් කියනවා. එක විදිහට කියන්න පුළුවන් ඉතින්. අය නියුටෙලා එකක් ගත්තා. ඉවර වෙලා තිබෙන නියුටෙලා එක රුපියල් ඕකුනේ 2250ක් වගේ. ඊට පස්සේ පොඩි කිට් කැට් එකක් ගත්තා. ඒකේ ලොකු කිට් කැට් තිබුණ නැහැ. අයියාගේ ෆේවරිට් චොක්ලට් එක තමයි කිට් කැට්. කිට් කැට් එකක් ගත්තා. ඊට පස්සේ චොකලට් ස්ටික් එකක් ගත්තා. ඒක ඩිප් කරලා කන්න තියන්නේ. අපි අර පොඩි කාලේ ඕක කනවා. ওই විදිහට නෙමෙයිනේ වෙන විදියකට.
ඕක පොඩි බියුටි අයිටම්ස් තිබ්බා පොඩ්ඩක් ලාබෙට මං ඉතින් ඒවත් ගත්තා 2-3ක් ලිප් බාම් එකක් ගත්තා Nivea එකේ ඊට පස්සේ ෂීට් මාස්ක් නම් ගොඩක් තියෙනවා මගේ ළඟ ගත්ත ඒවා තියෙන නිසා මං ගත්තේ නැහැ එහෙම ඊට පස්සේ ලා ෆ්‍රෙෂ් එකේ ස්ක්‍රබ් එක තිබ්බා ඒක ගොඩක් තැන්වල ඇත්තට මේක ගණන් මේකේ රුපියල් 1500ට තිබ්බේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් ඊට පස්සේ අයිලයිනර් එකක් ගත්තා අයි ඇන් ලිප් ලයිනර් එකකුත් ගත්තා ඔය දෙක නම් උනේ රුපියල් 250ක් වගේ මේ තියෙන්නේ බිල් එක මම බිල් එක පෙන්නන්නේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න කවුරු හරි ගිහිල්ලා නැත්තම් සහ යන්න බලාගෙන ඉන්නවා නම් අයිඩියා එකක් ගන්න තමයි මම බිල් එක දන්නේ ඉතින් අද දවසට vlog එක ඉවරයි මෙතනින් එන් කරනවා හවස් වුණා අපි කොළඹට යද්දී හවස් වුණා කියන්නේ 3-4 විතර වුණා මොකද තැන් තැන් වල නතර කරගෙන ගියේ ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක enjoy කරා කියලා හිතනවා ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න